මණ්ඩුක බන සර්. මේ මුන් ටිකනේ. තව ටිකෙන් හිතත් ගැස්සিলা යනවා. හරි හරි ගිහින් ඉඳගන්න. යකෝ මේක විදියෙන් ලොක්කම ඉස්කෝලේ පිනා වගේ. එහෙනම් ළමයිනේ පේපර් ටික දෙන්න යන්න ලෑස්ති වෙන්න. පුතා පේපර් එක ගන්න. අපෝ බං ගනින්කෝ පේපර් ඉක්මනට. කවුරුත් කොපි කරලා අහුවෙන්නේ නැහැ. චාමර ඔය මොකද කටවහන? තාලක පාරක් මොනවා හරි කියලා තිබ්බොත් රතු පෑනෙන් මස්සම් කරන්න පේපරේ ඈ. ඒ මොකද? පිටපංගු මුන් රතු පානෙන් අස්සම් කරේ නැත්තම් මුන් පානවා ඉක්කන ගන්නෑ. ලකුණු 5ක් අඩු කරන් උඹගෙන් ඈ. ලකුණු 5 එතකොට හම්බෙන්නත් තිබ්බේ. ඒකත් අඩු කරා. අප්පට සිර කවුද මේ කොටිය එක ගරවන්නේ? යකෝ විනාඩි 5ක්වත් ගියේ නැහැ මූ පේපරේ ලියන්න ඉදිනේ යකෝ. එහෙනම් හොඳට පාඩම් ගන්න ඇති මේ සැරෙමු. ඒ මොනවද පාස් කරන් චිට්? මෙහෙදිපන්. දීපන් ඔය චිට්ට දීපන් මෙහෙදිපන්. යකෝ විනාඩියක් මුං කණි පැත්තට හැරෙන්න බෑනේ. අම්මට සිරි චිට්ට කෙල්ලල් තියෙන දේවල්. සුදු I love you උත්තර පාස් කරන්න. දෙන උත්තර. ඒ කවුද ඩෙක්සර් ගහන්නේ? නතර කරනවද? ළමයිනේ තව විනාඩි 20යි තියෙන පේපර් එක ගන්න. හැමෝම ලැස්තිලා ඉන්න. හරි ළමයිනේ වෙලා ඉවරයි ඔක්කොම. පේපර් දෙන්න දැම්මට ඔක්කොම නතර කරන් පේපර් ලියන එක. කොපුදා පේපර් දෙන්න. සර් පේපරේ. දෙයන් ගෙට හිටන් පේපරේ බලන්න එක්කන හිත හොඳට ඉක්මනට හොඳයි. රුපියල් පේපර් එකට ගුලි කරලා දැම්මා. පේපරේ දැම්මා ලියලා. ප්ලීස් හෙල්ප් මී කියලා. රුපියල් ගුලි කරලා දැම්මනේ පේපරේ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හිත හොඳ වෙන කානේ. අකුණක් හරි වැඩි. පුතා ඔය දෙන්න පේපරේ. නැගිටින්න. පේපරේ දෙන්නවත්. අඩ උනේ ඉතපන් අපිත් යන්න ගන්න. උඹ එන්න මම රෙඩ් කරා මං යන ෆෝන් එක ගන්න. හරි බලන්න. මේ අඩ මේ ෆෝන් එක බන්ට ගහන්න දීපන් ෆොටෝ කරලා ෆොටෝ ෂූට් එකක් අරන් දීපන් යාමට. හරි අරන් දෙන්න. ඒක නෙවෙයි තුඹ ඇල්ලලවත් නැනේ. ෆෝන් එක හීරුනොත් හදිසියෙම ඉන්න බෑ මම දෙන්නම් ෆොටෝ ෂූට් එකක් අරන්. අල්ලන්න එහෙම පහදිය මගේ iPhone එකලුත්. අද උඩ තාත්තා වෙන්දයන් ලොකු iPhone එකකට වෙන මොකක් හරි ලොකු දෙයක් කරන් දුන්නොත් පුතෝ ගණන්වත් දෙන්න තියෙන්නේ නේද බං. තාත්තගේ පුතා ආව ෆෝන් එකක. බං උඹ ආවද? ඔව් තාත්තේ මම ආව ෆෝන් එක ගෙනාවද කෝ. කාමරේට ගිහිල්ලා බලන්නකො ඇඳ උඩ. ඇඳුම් ටිකත් ගලවලා එන්න.